Hello guys, welcome to Chamath Gamehani YouTube channel. ඉතින් මේ තියෙන්නේ අපි දෙවනි වරට සංවිධානය කරපු අපේ family දන්සල. ඔව් ඉතින් ඔයගලන් බලන්න ඇති මේ අද අලුත් කෙනෙක් මොකද කියලා. ඇත්තටම අපේ චමට පොඩ්ඩක් සනීප නැහැ. ඒක නිසා මම වැඩේ බාරගත්තා. ඔව් කලින් කිව්වත් වගේ මේ දන්සල අපි දෙවෙනි පාරට තමයි සංවිධානය කරන්නේ. ඇත්තටම මේක අපේ නෑදෑයින් එකතු වෙලා දෙන දන්සලක්. ඉතින් අපි හරිම ආසාවෙන් තමයි මේ වැඩේ කරන්නේ හැම අවුරුද්දකම. ඉතින් ගිය අවුරුද්දේ පටන් ගත්තා. මේ අවුරුද්දෙත් අපි ඒක කරා. ඉතින් ඉස්සරහටත් කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. අද වට මොකද හිතෙන්නේ මොකද කියන්නේ මේ පාර වැඩිපුර ජනගහනක් හිටියා බලාපොරොත්තු වෙනට වඩා බලමු අපි ලබන පාර ආඩි 40 60ක් ගන්න වෙයි අපිට ගොඩක් අවුවේ වුණත් අපේ ළමයි ටික වැඩ බලමු මොනවා කරන අපේ ලොකු ගොඩක් උදව් කර සකුමලි දැම්ම මූල්‍යමය ආදාය ලබා දුන්නා මේ මූල්‍යමය ආදාය ලබා දුන්න මොකද කියන්නේ තරමදි බොල් සම්බෝලේ මෙගා පොතක් කරන් ඉන්නේ 10 ගණන් ඉතුරුලා තියෙන බජට් එකේ තව වැඩ ගොඩක් තියෙනවා අපිට බජට් ගන්න පෙන්නන්න නැහැ මේ ඉතින් මොකද කියන්නේ මොකද කියන්නේ අවුලක් නෑ හොඳයි හොඳයිනේ චානා තා මොඩක් කරා අපි සුජාවා මොකද කියන්නේ මොකද කියන්නේ ඔයා කියන්නේ වීඩියෝ එකට තියෙන්නේ YouTube එකේ ඛණ්ඩ විතරයි තියෙන්නේ වෙන මොකුත් නැහැ බොන්න නැහැ ඉතින් බොන්න දෙන්නේ උපාලි වයික සංවිධායක කමිටුව ඒක මාව දාගෙන මේ පාර ඉඳලා පාලි ඉතරයක් උනේ එහෙම කරපෙන්ද හා අපිට තේරෙන්නේ නැහැ ඔව් ඔයාලා දන්නේ නැහැ අපේ ඉගෙන ගන්න දැන් මේ කරන විදිය මේක ජුලියා ඉතින් මොකද කියන්නේ දන්සල හොඳට ගියා කලිය කරගෙන සෑන්ඩ් මාන්සලා තියෙනවා උත්සාහයක් ප්‍රතිඵලයක් අපිට පේනවා අත්‍ය සෑන්ඩ් ගාව මේ හොඳට වැඩේ ගියා ඔයගොල්ලන්ගේ උදව්වට thank you අපේ උදව්වට thank you ඔයගොල්ලන්ගේ උදව්වට thank you ये बार रहा मैं बार गोड़ा सेने अच्छा ඔයද මොකද කියන්නේ මොකද කියන්නේ වාසේ ජෝනාද මෙතනම කියන්නේ මොකද කියන්නේ සතුටුයි ඔයගොල්ලන්ගේ දන්සල ගැන thank you අපේ මේන් චෙෆ් මොකද කියන්නේ හරි සතුටුයි ඉතින් අපි ආසාවෙන් කට්ටියට දන්සල දෙනවා මට දැන ඉඳ ඇතුලේ අපි පුළුවන් තරම් අපේ මේන් බ්ලොගර් මම මොකද කියන්නේ සර් तुई इतनी अपना उरुद्दे देना वापी oh my god එන ලබනවා දුන්නා 20000ක් දෙයි වගේ अनिवार्य ना තව මොකද කියන්නේ अरे मैं सातुरे අපේ අක්කා වෙදීම ගැන තමයි හරි සතුටුයි අක්කා බෙදෙන විදියට බත් ටික ඉවර වෙයි මෙයාට කීතු යාල්මැස්සුට කවුද අහලා කවුද බෙදන්නේ කියලා හාල්මැස්සු ස්වාමී මොකද කියන්නේ තමයි හලෝ මොකද කියන්නේ හොඳයි අත් කියනවා මොලේ එයා හරි සතුටින් ඉන්නේ කෙල්ලනේ කෙල්ලගේ අත්වදින නිසානේ කියන මොකද කියන්න බෑ මේ වීඩියෝ එක දානවනේ මොකද කියන්න බෑ ඒ නිසා මේ වීඩියෝ එක දානවනේ ඔව් ඊට පස්සේ වාලි නම් මොකද අහන්නේවා මොකද කියන්නේ සුපිරි වැඩේ මේ ඉස්සරහින් ඉන්නේ උන්ට ගිහි කස කියා අඩුපාඩු බෙදන් කන්න පුළුවන් කියලා රෙඩේ ඵලයි ඇති මම වීඩියෝ කරලා ඇති එනි මොකද කියන්නේ ඔයාට වැඩක් කියන්නේ අපිට ඔබට වැඩක් කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ අපිට හරි මොකද්ද
ඔයාට වැඩක් කරන්න කියලා විතරයි කියන්නේ. මදුවක් ඔයා නම් මේ වීඩියෝ එක මොකක්ද කියන්න ඕනේ මොකද කියන්නේ ආ ආ එවුන්නේ මොනා ගැනද කියන්න ඕනේ? දන්සල ගැන කියන්න ඕනේ කට්ටිය ඇවිල්ලා ඉන්න අපේ කට්ටිය ගැන ඔක්කොම දන්සල ගොඩක් සංවිධානාත්මකව කරගෙන යනවා. මේ වෙනකොට ලොකු සෙනගක් ඇවිල්ලා ඉන්නවා. හරිම කාර්ය බහුලයි නේද? ඔයා ඉතින් මොකද කියන්නේ ඒක තමයි අර කියන්නේ හරිම කාර්ය බහුලයි. දස්මිනන්ද මොකද කියන්නේ කියන්න තියෙන්නේ හරි ආසයි සන්තෝෂයි. කට්ටිය වැඩේට සන්තෝෂයි. ගොඩක් කාලෙකින් කට්ටිය එකතු වෙන්න ලැබුණේ. රයිට් ඒක එච්චරයි ඕනේ අපිට ඉතින් ඇත්තටම අද චමත් මේ වොයිස් කරන්නේ නැති වුණත් චමත් තමයි මේ හැමදේම ප්ලෑන් කරේ. මෙච්චර ලස්සනට මේ වැඩේ කරන්න පුළුවන් වුණේ ඇත්තටම චමත් නිසා. කොල්ල දක්ෂයා. ඉතින් ඔයගලන් අපේ වීඩියෝස් බලනවා වගේම චමත් ගේමහානි YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි bell icon එකත් click කරන්න. මොකද ඉතින් දන්සල ගැන කියන්නේ කියන්න නම් ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඒත් හොඳම දේ තමයි 54 වත්තෙන් කණ්ඩ එන්න ගියපො මේම කෑමක් නම් කණ්ඩාවේ නැහැ. අවුසෑඩ් චාය මොකද කියන්නේ කට්ටිය කණ්ඩාවේ නැහැ. මොකද කියන්නේ පාරෙමයි හිටියේ හැබැයි ඇයි දන්නේ? චුට්ට කාලු වෙලා නේ පොඩ්ඩක් ලියුම් කැලේ කට්ටිය තියන් හිටියා. පොඩ ලියුම් කැලේ. බත් පාසල් ඔතෝත ගෙනිච්ච මේ ඇත්තටම මේ පර දාන මාර්ගය අරන් ගියා කෑම. හතරක් පොතල දීපන් පාක් පාක් ඒ හරි ඒ ක්‍රිෂෝ ඔබ මොකද කියන්නේ පරිප්පේ රහයි. ආ ඒක කට් කරන්න යාළුත් එක. හරි කියව සම්බෝලේ රහයි. ඒකත් කට් හරි කර ඒකත් කට් කරලා තව ඒක. ආල්මැස්ස තෙල් දාලා රහයි. ඒ පප්පඩ මාළගේ මොකද කියන්නේ මාළගේ මොකද කියන්නේ මට අල්ලන්න එපා වුණා. කෑවා. කොල්ලගේ කෑවා මේවෙන් කෑවා. කෑවේ නෑ ජීවිතේටවත්. මරු කො එමෝ ආයි Happy birthday to you Happy birthday dear Malaka Happy birthday Como regila අන්න බබේ ඉතින් මොකද කියන්න තියෙනවද දන්සල ගැන අපි පටන් ගත්තේ ප්ලේන් ටී ඉවර කරන්නේ ප්ලේන් ටී ජය වේවා After the procedure